මද පවනේ මුසු කිරුවේ යලිනොයි. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ එක මම වීඩියෝ එකක් හදලා YouTube එකට අප්ලෝඩ් කරන්නේ පස්සේ කාලෙක අපිටම මේ මෙමරිස් බලන්න පුළුවන් වෙන නිසා. ඉතින් මේ ජර්නි එකේ මුල ඉඳලම එකතු කරගනිපු වීඩියෝස් ෆොටෝස් මගේ ළඟ තිබුණ නිසා මට හිතුණා වීඩියෝ එකක් හදන්න ඕනි කියලා. ඇත්තටම එයාපෝට් එකේදී නම් එහෙම වීඩියෝ කරන්න තරම් මට මූඩ් එකක් තිබුණේ නැහැ. එහෙනම් අපි බලමු වීඩියෝ එක. අයියයි මම යඳුනගත්තේ සෝෂල් මීඩියා වලින්. අපි කතා කරන්න ගන්නකොට එයා මමවත් මම එයාවත් ඇත්තට දැකලා තිබුණේ නැහැ. එහෙම කතා කරන්න අරගෙන ටික කාලෙකින් අපි ගෙවල් වලට කියන්න ඕනි කියලා හිතුවා. ගෙවල් වලට කිව්වට පස්සේ ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ එයාගේ වැඩවලට කියලා එයා වැකේෂන් ආවා. එදා මමත් එයාපෝට් එකට ගියා. ඒ තමයි අපි දෙන්නට දෙන්න දැකපු පළවෙනි පාර. එයා ලංකාවට ආවේ මාසක කාලයකට. අපි දෙන්නට ෆ්‍රී වෙලාවක් ආපු ගමන් අපි දෙන්න කරේ ඇවිදපු එක. එයා වැකේෂන් ආවට මන්නිමාඩු නැහැනේ. මම යුනිවර්සිටි යනවනේ. ඒ නිසා ලොකු කාලයක් ඇවිදින්න යන්න තිබුණේ නැහැ. ඒත් ෆ්‍රී ටයිම් එකක් ආපු ගමන් අපි දෙන්න කලේ ඇවිදපු එක. මං ඔබේ මත අහන හිතින් නුඹ මගේ මත හිතනවනම්. මේ අපි දික්වැල්ලේ හුම්මානි ගියපු වෙලාවේ එයා ඔය කරන්නේ එයාගේ යාළුවෙක්ට මව පෙන්නනවා වීඩියෝ කෝල් එකක් අරගෙන. එයාට ලංකාවේ ඉන්න තියෙන්නේ තව පොඩි දවසයි. මොකද මේ ලස්සන දවස් ඉක්මනටම ගෙවිලා යනවා. අපි එකතු කරගන්න මතක තමයි අපිට කවදක හරි ඉතුරු වෙන්නේ. ඉතින් ඉස්සර ඉඳලම එකතු කරගන්න මතක වලින් අපි සතුටු වෙනවා වගේම මේ එකතු කරගන්න මතක වලිනුත් අපිට දවසක සතුටු වෙන්න පුළුවන්. නුඹ නිසා වෙන්නේ පෙපිරුණු ආලයෙන් බැඳුනේ යායට පායන පොදා සඳ තිත බේරෙන පිනිදෝරක හිත පාරන මේමා. අපි හැම අවුරුද්දකම පවුලේ අය දෙසැම්බරේ යනවා ෆැමිලි ට්‍රිප් එකක්. ඉතින් මේ පාර අයියත් ඉඳපු නිසා අපේ අක්කා එයාටත් කතා කළා අපිත් එක්ක යන්න. ඇත්තටම මම මුලින් කිව්වනේ මට යාව හම්බුනේ සෝෂල් මීඩියා වලින්. දැකලා ආශ්‍රය කළ රිලේෂන්ෂිප් එකකට ගියපු දෙන්නෙක් නෙවෙයි අපි දෙන්න. සමහර අය කියනවනේ ඒව හරියන්නේ නැහැ කියලා, ඒව වැඩි කල් තියෙන්නේ නැහැ කියලා. බැඳීමක් පවතින්න නම් දෙන්නට දෙන්න අතර තීරම් ගැනීම සහ විශ්වාසය තියෙනවා. ඇත්තටම මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද එයා මගේ විතරක් නෙවෙයි, එයා අපේ පවුලේ අයගෙත් හිත දිනාගත්තා. හිත කීරි කැයිලා මරිදුනා ඔබ දන්නේ නෑනේද මේවා මට යන්න. මේ අපි එයාගේ ලයිසන් එකේ වැඩකට කොළඹ ගියපු වෙලාවක්. වෙලාව තිබුණ නිසා අපි ගෝල් ෆෝට් එකටත් ගියා. ෆ්‍රී වෙලාවක් ලැබෙන හැම මොහොතකම අපි දෙන්න බැලුවේ සතුටින් ඉන්න. දකින්න එක මොන විදියට දැක්කත් මොන දේ හිතුවත් අපි දෙන්න හැමතිස්සෙම හිතුවේ තව පොඩි කාලයයි නේද අපිට මෙහෙම ඇවිදලා කියලා සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියලා. ඇත්තටම මේ ගමනේදී අපිට ප්‍රශ්න ආවේ නැත්තේ නැහැ. අපිට ප්‍රශ්න ආවා. ගොඩක් වෙලාවට අපිට ජීවිතයේ දේවල් නැති වෙන්නේ අපි ජීවිතයේ අපේ ළඟ හිටපු මිනිස්සු සමහර වෙලාවට අපෙන් වෙන් වෙලා යන්නේ සමහර වෙලාවට අපේම හොඳට. ඒ මොහොතේදී අපිට ඒක ගැන දුකක් දැනුණත් අපිට පස්සේ කාලෙකදී තේරෙනවා අපිට නොගැලපෙන නොසුදුසු දේවල් අපෙන් ඈත් වුණ නිසා අපේ ජීවිතේට හරි ලස්සන දේවල් එකතු වුණා කියලා. ඊට පස්සේ අපි ලෝටස් ටවර් එක බලන්න ගියා. අපි දෙන්න ඇවිදලා කරලා ඉන්නකොට කාලය යනව දැනුනේම නැහැ. හොඳටම රෑ වෙලා. අයියා වැකේෂන් ආවේ දෙසැම්බර් නිසා ක්‍රිස්මස් කාලේ තමයි අපිට සෙට් උනේ. ඒ නිසා
කලම්බු මාර ලස්සනයි. ඉතින් වෙලාව යනව තේරුනේ නැහැ. ඒ ගෙවල් වලින් කවර් කරන නිසා අපි දෙන්න ආයෙත් ආවා. මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන වරුව දෙස බලමින් සැනසෙන්නට මදකට ඉඩ දුන්නා නම් මට එළිය කරන්නට තිබුණා. මේ මම යාව කායකේ දාගෙන ඩ්‍රයිව් කරන ෆස්ට් ටයිම්. හරිම බයෙන් තමයි ඇත්තටම එයා ගියේ. මෙයා එක්ක යනකොට මෙයා මාව බය කරනවා වාහනේද්දි. එයා හරිම කම්මැලි ඩ්‍රයිව් කරන්න. දැන් හැමදෙස්සම එයා කියන්නේ මට වාඩි වෙලා බලාගෙන යන්න පුළුවන් කියලා. මේ තමයි ඒ මාසේ අන්තිම දවස් කීපය. මේ මාසේ ඉක්මනටම ගෙවුණා. මේ දවස් ටිකේම අපි කළේ යාට අරගෙන යන්න ඕනේ ඒවා හදපු එක. ඒ වගේ වීඩියෝස් ගන්න බැරි වුණා. අපේ ජීවිතේ අපේ ළඟින්ම ඉඳපු කෙනෙක් අපෙන් ටික කාලයකට හරි ඈත් වෙනවා කියන්නේ ඒක මාර දුකක්. ඒ දුක තේරෙන්නේ ඒ දෙයට මුහුණ දීපු කෙනෙක්ටම විතරයි ඇත්තටම. ඒත් කනගාටුවෙන් හරි අපිට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි අද ගැන නෙවෙයි ඉදිරිය ගැන හිතලා වැඩ කරන්න ඕන. එතකොට තමයි අපේ ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් වෙන්නේ. වටිනාම තිලිනේ ඔයා මගේ දිවියේ මට ලැබුණු වටිනාම තිලිනේ ඔයා ඒ බව දැනුණා මගේ ලෝකේ ඔබ කියලා. තමන්ගේ කියලා කාත් කවුරුවත් නැති රටක තමන්ගේ වැඩ ටිකක් තනියම කරගෙන ජීවත් වෙන ඔයාගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙතනින් වෙන් වෙලා ගියපු අයට ඉක්මනටම ආයෙ එකතු වෙන්න පුළුවන් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. මම සුරකිමි පුරවන්න බැරි වේවි නුඹ නැති තනි